बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කතඤ්ඤෝ කතවේදි පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බෝසත් දරුවනි අපේ ගමික ධර්මසේන මහත්මත් දේවි චන්ද්‍රිකා එතුමාගේ භාර්යාවත් ප්‍රවීණ අංජන ආදරණීය පුත්‍ර රත්නයත් එකතු වෙලා ඊ타මත් උතුම් ඊ타මත් වටින අගය කළ යුතු පුණ්‍යක්‍රියාවක් අද කරන්න අගය කරන්න ඕන. තමන් 1986 ජනවාරි 1 වෙනිදා රැකියාවට ගියා. දැන් එතුමාගේ වයසත් අවුරුදු 55ක් පිරීලා විශ්‍රාම ගත්තා. ඒ රැකියාවෙන් තමයි එතුමා දියුණු වුණේ. මේ ගොඩනැගිලි ආවේ මේ ඔක්කොම ලැබුණේ ඒ රැකියාව. ඒ රැකියාව ලැබුණේ කොහමද? අන්න ඉනිමගට මුලින් කකුල තියපු තැන මතක තියාගන්න ඕන. ඒ නිසා ආදරණීය තමන්ගේ මාමා දසනායක එල්පිටිගල මහත්මයාට ආශිර්වාද කරන්න තමයි අද පින්කම කරන්නේ. එල්පිටිගල මාමා ටිකක් ලෙඩින් අද සහභාගී වුණේ නැහැ. ඒකට කමක් නැහැ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ. කතඤ්ඤෝ කතවේදි පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මුල මතක තියෙන මිනිස්සු බොහොම අඩුයි. නැතුව නෙමෙයි ඉන්නවා. අතේ ඇඟිලි ගානට ඉන්නවා. මේ ගමික වාගේ ඉන්නවා. හැම එකම නරක නැහැ. හැම එකම නරක නැහැ.
දැන් බලන්න අම්මව පොලිසියට ගෙනියලා. පොලිසියේදී කියනවා නම් මට අම්මා එපා. මලත් මම ඉන්නේ නැහැ. පොලිසියෙන් කියනවා මාසෙට ගාණක් දීපන් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ සතපාක් දෙන්නේ. වදපු අම්මට මේ ඉපෙද්දා මුළු ලෝකෙම බැලුවනේ. ඒම ලෝකෙක අපි ඉන්නේ. මුල මතක නැහැ දැන් මට වෙච්ච දෙයක් කියන්නේ. ඉතාලිය කියන රටට යන්න පුළුවන්ද ලේසියෙන්? ලේසියෙන් යන්න බෑ. අපේ බොරැල්ලේ පැත්තේ එකෙක් ඌගේ මාමලා දෙන්නෙක් ඉතාලියේ ඉන්නවා කියලා මම ඉතින් උදව් කරලා ඔක්කොම අදලා දීලා මං එක්කමයි ගියේ. මම කටිනට යනකොට මං එක්කමයි ගියේ. එයාර්පෝට් එකේ බෑලා දැන් පැය 3ක් හිටියා මූ වෙනුවෙන් මම. උන්ගේ මාමලා එනකම්. මගේ කාර් එක ඇවිල්ලා. ටෙලිෆෝන් කරනවා ඒ මාමලා උස්සන්නෙත් නැහැ. දැන් මූව දාලා යන්නත් බෑ. පිට රටක භාෂාව බෑ. පන්සලේ තියාගන්නවට දායකයෝ කැමති නැහැ. ඒ රටට ගියාම සිංහල මිනිස්සු පන්සලේ මොකෙක් හරි රැයකට අපේ කොල්ලෙක්ගෙම ඉන්නවට කැමති නැහැ. ඊළඟට තව ප්‍රශ්නයක්. ඉතින් මමනේ එක්කන් ගියේ. මං කිව්වා අද මේ ඉඳි මුගේ මාමා එනකම්. සතියක් යනකම් මාමා නැහැ. එලවන්න පුළුවන්ද මට දැන් මේ කරි දැන් මට ලොකු වදයක්. පන්සලේ ආම්දුරුවන්ටත් කේන්ති. මට එලවන්නත් බෑ. කොමාරි ආම්දුරු මොකද කළේ අර නම්බරේ බලලා ඒ කිට්ටු පාතේ ඉන්නේ කොට කතා කරලා කොමාරි මුව යවුවා. කොට සතියම සීතලේ බුදිය ගන්න දුන්නා, හොඳට පොරවන්න දුන්නා, කණ්ඩ දුන්නා 3 වේල. උණු වතුර දුන්නා නාන්න. හැම එකක්ම කළා. ඊළඟට අවුරුදු 2කට පස්සේ මං ගියා. මං ඌව බලන්න ගියේ නෑ මං පන්සලට ගියා. මම පාරේ අවශ්‍ය ඇවිදිනවා බෝවිතේ ගියාම සීතලේ කෝට් එකක් දාගෙන හරි ලස්සනයිනේ රට. මං ඉතින් පේමන්ට් එකේ යනවා. යනකොට ඌ එනවා ඉස්සරහට. මට කොච්චර සතුටක් ඇද්ද? ඌත් කෝට් එකක් දාලා සපත්තු දාලා ඌ එනවා. මං ඉතින් උන්ට ඉනා වීගෙන ඉස්සරහට ගියා. මූ මොකද දන්නවද කලේ? පාර පැනලා අනිත් පැත්තෙන් ගියා. කොහමද? පාර පැනලා වෙන පාරකින් ඌ ගියා. එක්කන් ගිහිලා සතියක් ඉඳ දීලා කණ්ඩ දීලා සතපාක් ගන්න නැතුව ඌ බය වුණා දැන් මෙයා එක්ක කතා කළොත් මොකක් හරි දෙන්න වෙයි. අපිට ඕන නෑ. ටිකක් hina වෙලා කතා කරලා ඵලයක්. ආඳුර්නේ කාලා වැඳලා ඵලයක්. ඒම ලෝකෙක අපි මේ ඉන්නේ. දැන් ඉන්න પરම්පරාවකින් කළගුණ බලාපොරොත්තු වෙන්න එපා ලැබෙන්නේ නැහැ. දැන් ඉන්නුන් ඇදිච්ච උන් නෑ දැන්. දැන් ඒවා බලාපොරොත්තු වෙනවා නම් ඒක මෝඩකමක්. ඒක මෝඩකමක්. 80න් පස්සේ ඉපදිච්ච ඔක්කොම විනාශ වුණා. මොකක්වත් දන්නේ නැහැ. 80 90 2000න් පස්සේ ඉපදිච්ච උන් ඉන්නේ. කිසි දෙයක් දන්නේ නැහැ. දැන් ඔන්න පන්ති යවල උගන්නලා ටියුෂන් ක්ලාස් එකක් ළඟ මම බලාගෙන එකෙක් ගිහිලා මයික් එකක් අල්ලනවා. කෙල්ලෙක් ළඟට ගිහිලා. ලොකු කෙල්ලෙක්. හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා ලොකු එකක් අතේ. ඒකත් තියන් තමයි ටියුෂන් යන්නේ. ඇවි මොකද්ද? පස්මා බැලුම් මොනවද? කෙල්ල මොකද්ද කිව්වේ? උඩ බැලුම් යට බැලුම් අරු hina වෙනවා. කොල්ලෙක්ගෙන් ඇහුවා. පස්මා බැලුම් මොනවද? නිල් බැලුම්, කා බැලුම්, රතු බැලුම්, කොළ බැලුම්. සීයා කෙනෙක්ගෙන් ඇහුවා. ටීවිල් එකේ ඉන්නවා සීයා කෙනෙක්ගෙන් ඇහුවා. පස්මා බැලුම් දන්නවද? කාලේ දීපේ දේශයේ කුලය මව. වෙනසක් තියෙනවනේ.
අම්මට උස්ම යනකොටත් දුවනවද දැන් නෑ වීඩියෝ කරන්න කොහොමද බං උස්ම යන්නේ දුවන්නේ නෑ උස්ම ගියාට පස්සේ ඕක යවනවා ෆෝන් වලට Facebook දාන මේමයි උස්ම ගියේ ඒම කාලෙක ඉන්නේ ඒ අතර බැලී නම් මට රස්සාව දීලා මාව මිනිස්සෙක් කරලා අද මම අනුන්ට අතපාන්න නැතුව මෙච්චර පිරිසක් ආවේ මේ විශාල පිරිසක් ගෙදර බණකට මම මේ මිනිස්සු එක්ක හොඳට ඉන්නේ අපේ මාමා නිසා එයාට ආශිර්වාද කරන එක මගේ යුතුයකමක් මම මැරෙනකන් යව අමතක කරන්නේ මං කෑවේ මම මගේ ළමයා ඇදුවේ ඉගැන්නුවේ රටට හොඳ ළමයෙක් දායාද කළේ ඒ ඔක්කොම මාමගෙන් ලැබිච්ච පන්නරය ඒ නිසා එතුමාට සෙත්පතන එක පිදිය යුත්තට පුදනවා නම් එයා දියුණු වෙනවා ආංකාරකම උඩඟුකම දැන් බලන්න චණ්ඩි අශෝක ඉන්දියාවේ එයා තරම් මිනි මරපු කෙනෙක් නැහැ ගෑනු භාගෙට භාගයක්ම ඉන්දියාවේ කාලේ අශෝකයේ කාලේ වැන්දම් වුණා ඇයි මූ ඔක්කොමලව මරනවා අයියලා මල්ලිලවත් මරලා දැම්මා රට අල්ලයි කියලා අබ්බගාතෝ පිරිලා රටේ ළමයි නැතුව අනාථ වෙච්ච දෙමව්පියෝ නැතුව අනාථ වෙච්ච ළමයි මා පාරේ සාප කරනවා දීපල විනාශ කළා අන්තිමට පොඩි නමක් දැකලා ධර්මාශෝක වුණා පන්සල් 84000ක් ඇදුවා වැව් ඇදුවා සත්තුන්ට ඉස්පිරිතාල ඇදුවා කැලේ යනකොට පොළගෙක් ණයෙක්කේම ලෙඩ වෙලා නම් අරගෙන යන්න ඕන ඉස්පිරිතාලට නැත්තම් දඩ ගන්න මේ දීපත් චක්‍රවර්ති ධර්මාශෝක කියලා මොකද කළේ ආම්දුරන්ට දන ගාලා නලල බිම තියලා වැන්දා එතන හිටිය ඇමතියෙක් ඌට කේන්ති ගියා ඇයි මේ දීපත් චක්‍රවර්ති මේ මා පාරේ මේ නිකම් මුඩු ඔළුව මුඩු කරපු ශ්‍රමණයන්ට නලල බිම තියලා වැන්දනේ ඌ බමුණෙක් ඒක ටිකක් මිනිහට කේන්ති ගිහිල්ලා කතා කළා එතකොට රජුරෝ කියනවා මට ඊට ඔලු ගෙඩි 3ක් ගේන්න ඕන එළුවෙක්ගේ ඔලුවක් කොටියෙක්ගේ ඔලුවක් මැරිච්ච මිනිහෙක්ගේ ඔලුවක් ඒට අරන් වරින් රජුරෝ අංග කියමනේ මූ ගිල එළුවා නම් මරා ගන්න ලේසියි බෙල්ල කපා ගත්තා කඳ උස්සන් ගිහලා කැලේ දානකොට නාකි කොටියෙක් ආවා ඌව මරන්න ලේසි ඌවත් මරා ගත්තා කනත්තෙට ගියාම එදාම මැරිච්ච මිනිහක් ගෙනල්ලා ඒ මිනිහේ බෙල්ලත් කපා ගත්තා අරගෙන ගෙනිච්ච මාලිගාවට රාජරුකෝ එනං හරි මේ තුන ගෙනියලා වෙන්දේසි කරලා වරේ එළුවාගේ ඔළුව ලොකු ගානකට වික්කා ඇයි සුප්පා දාන්න පුළුවන් කණ්ඩ පුළුවන් උයාගෙන එළුවාගේ ඔළුව එළුවාගේ මොලේ කනවා මිනිස්සු කොටියාගේ ඔළුවත් වික්කා ගෙදර බිත්තියක එල්ලන්න පුළුවන් ඇන්ටික් කොටියෙක්ගේ ඔළුවක් ඔය පෞගිය කාලේ දැක්කනේ ඔය ඇත්තු අර කොයිද මන්නාරම පැත්තේ කැලේ එම් පිටින්ම කපලා වෙන ආගම්කාරෝ මෙන් පේලි ගෙවල් අක්කර ගානක ගෙවල් පුදුම හිතුනේ ගෙවල් දැක්කම කැලේ නෑ සිලා වතුර කැලේ හිටපු මා විශාල කොටියෙක් ආවා එන ඇයි ඌ දන්නේ නෑනේ මේ ගෙවල් හදලා කියලා ඌ වෙනද යන රවුමේ ඇවිල්ලා මිනිස්සු අල්ලගත්තා ටීවී එකේ පෙන්නුවේ සවලෙන්ම මූණට ගානවා සවලෙන් ගගා එකෙක් දෙමලෙන් කෑ ගන්නවා මේ ප්‍රවෘත්ති එකෙක් දෙමලෙන් කෑ ගන්නවා ඉක්මනට දත් ගලවපන් ගන්නවා ඇයි කොටියාගේ දත වටිනවා
සවලෙන් ගගා දත් ටික ගලවනවා. ඒ නිසා මූ දැන් මේ කොටියාගේ ඔළුවත් වික්කා. ලොකු ගානකට ගියා. මිනිහාගේ ඔළුව කවුද ගන්නෙ? මොකෙක්වත් ගන්න. අරගෙන ගිහින් කිව්වා රජුරන්ට එළුවාගේ ඔළුව නම් ඉක්මනින්ම ගියා. කොටියාගේ ඔළුවත් හොඳ වෙන්දේසියකට ආවා. මේක ගන්න නෑනේ කවුරුත්. එහෙනම් සල්ලි ඕන නිකන් දීලා වරින්. ගියක් ගන්න උස්සන් ගියා මිනිහාගේ ඔළුවට. ඕනද කිය. ගණීද? ඔක්කොම දොර වහගත්තා. ඵලයන් යන්න. රජුරෝ කියනවා ඔළුව තියෙන මේ පණ තියෙනකම් විතරයි බං ඔළුව වටින්නේ. පණ ගියාට පස්සේ ඔළුව වටින්නේ නැහැ. ඒ නිසා ඉන්න කාලේ වැඩිහිටියන්ට පිදිය යුත්තන්ට ගරු කළ යුත්තන්ට ඉස නමන එක කමා පිනක්. අභිවාදන අභි කියන්නේ ගැඹුරින් වදිනවා. මොනවද ලැබෙන්නේ? ආයු වර්ණ සැපය බලය නිකං හම්බෙනවා. වැඩිහිටියෙකුට ධන ගාලා වැන්දෝ නිකන් දැන් උන් ඇවිල්ලා පොළොවට මෙහෙම තට්ටුවක් දාලා යනවා. ඔහොම කරලා යනවා. සමහරු කකුල අලලා මෙහෙම කරගෙන යනවා. සමහරු කකුල අලලා නොම කරගෙන යනවා. ඔව් පයින් ගන්න හිතෙනවා මට නම්. ඇයි අර ඉන්දි නාට්‍ය බලලා ටීවී වල ඒකයි දාම් පාසල් ගිහිල්ලා නෙමෙයි. ඉන්දියාවේ අදත් කසාද බැඳපු කාන්තාව කොච්චර නාකි වුණත් මාත්‍යා ඉන්නවා නම් උදේ නැගිට්ට ගම මූණකට හොදන්නත් කලින් ඇඳෙන් හරි පැදුරෙන් හරි නැගිට්ට ගම මොකද කරන්නේ? තමන්ගේ ස්වාමියාගේ කකුල අල්ලලා මේම කරලා යනවා. අදත් එක මා ලස්සන දර්ශනයක්. තමන්ගේ මාත්‍යාගේ කකුල මේම අල්ලලා ඕම කරලා යනවා. ඇයි? උඹ ගංජා ගැව්වත් එකයි කුඩු ගැව්වත් එකයි අරක්කු බිව්වත් එකයි පණ පිටින් හිටපන්. උඹ මැරුණොත් මට මෙතන රතු පාට තියන්න බෑ. මෙතන රතු තියන්න ඕන. මෙතන පොට්ටුව තියන්න ඕන. ඔළුවේ මල් තියන්න ඕන. අතේ වලලු දාන්න ඕන. කහගාලා නාන්න ඕන. ලස්සනට අඳින්න ඕන. උඹ මලොත් ඔළුවේ මලුත් නැහැ. නාලෙලි පොට්ටුවක් නැහැ. මෙතන කුංකුමත් නැහැ. අතේ වලලුත් නැහැ. කනේ කරාබුත් නැහැ. බෙල්ලේ මාලෙත් නැහැ. ලස්සන සාරියක් අඳින්නත් බෑ සුදුම අඳින්න ඕන. මූසල වෙනවා. උදේට දැක්කොත් කාරලා කෙල ගන්නවා. අදත් එමයයි. ඒ නිසා උදේට මිනිස්සු මැරිච්ච ගෑනු පාරට එන්නේ නැහැ. එන්නේ නැහැ. මගුල් ගෙදරකට යන්නේ නැහැ. ගන්න නැහැ. ගන්න ඒක නීති සම්ප්‍රදාය. දැන් මගේ ළඟ හිටියා විශ්වවිද්‍යාලය යන කොල්ලෙක්. ඉතින් කැම්පස් යනවා කියන්නේ උගතෙක්නේ. කොහොම විශ්වවිද්‍යාලයට තේරුණාද මන් දන්නේ නැහැ. නම්බර 1 මෝඩ ගොනෙක්. නම්බර 1. නම්බර 1 මෝඩෙක්. ඔය කොපි ගාලා හරි කනාපාර වැදිලා තේරුණාද මන් දන්නේ නැහැ. මොකක් හරි පිනකට තේරුණාද මන් දන්නේ නැහැ. විශ්වවිද්‍යාල. දැන් මම මේ වගේ බණකට ගියා. හොඳට කන්න පුළුවන්. හොඳට කෑවා. පන්සලේනේ. මං එදා කෑගල්ලේ බණ. මූ උයනවා රැට උන්ට කන්න. උන්ට කණ්ඩයි උයන්නේ. මම රෑ 2ට විතර නෙන්නේ. මූ ටෙලිෆෝන් කරලා කියනවා ඩ්‍රයිවර් මහත්තයාට අයියේ බත් තිව්වා පරිප්පුත් ඇදුවා ලුණු නෑනේ. ලුණු ටිකක් ගන්න බැරිද? ලුණු නෑලු. ඒක ටෙලිෆෝන් කරලා කියන ලුණු නෑ කියන එක. මම ටිකක් ඇවිදින්න ඕන කියලා ඔය දැන් මිනිස්සු දුවන්නේ මම ඒක ඉස්සර බැන හිටියා. දැන් ඉතින් මට ડોක්ටර් කෙනෙක් ඇවිදින්න කියලා මම කිය ඇවිදගෙන ගියා. මොන ඇවිදින්න යනවා? දුවන උණුයි ඇවිද ඔක්කොම ඇවිල්ලා වදිනවා ඉවරයි. අනේ ආගමේ ආගමේ බලතම අපි යන්නේ.
කොයි ඇවිදින්නද මං? මම යන්නේ මගේ අමාරුවට. දුවනේ කාපුවපන්. මම ඇවිල්ලා ආවෙන්න පස්සට. නායකාණු වෙඩින් අපි උදේට කොල කැන්දේක බිලි ගෙඩිය තම්බලා නායකාට උණු ජූස් එක අවශ්‍ය තේක රැට ඒ සීනි බිල් බොන්නේ ඈ ඒ නිසා අනුමයක් හිටියා පූජකෝ ලබතේ පූජා. තව ටීවී එකේම බණ කියන උන්වහන්සේ කෙනෙක් ඉන්නවා ගම්පා කන්දක් උඩ ඉන්නේ. උන්වහන්සේ මේ අවුරුදු ඇඬුවා ටෙලිෆෝන් එකකින්. මං ඇහුවා ඇයි සනීප නැද්ද කියලා. අනේ නෑ ආදුන්නේ මේ සැරේ කන්දේ එක ගාකවත් දුරියක් නෑ. දුරියක් නෑ කියලා. ඇයි එයාගේ පුරුද්ද ගස්වලට මේක කෝවිද ආම්දුරන්ට මේක තලාලේ ඡන්දෙකෙත් තියාන්ට අනේම එයා වෙන් කර ගන්නවා. කාර් එකකුත් නෑ ටීවී එකක් අර තියෙන ලොකු ටීවී ඒකේ ඔක්කොම නංගාලා බෑග් වලට දාලා උදේ පාන්දර පිටත් වෙලා ඔක්කොම සල්ලි දීලා යා තෙල් ගාගෙන නිකාගින්න බැරි කමට නෙමෙයි තෙල් ගාගෙන ඇවිල්ලා ඉතින් දුරියන් ගෙඩිය වගේ නෙමෙයි යා එන එක මේ සැරේට හරි දුකයි. ඇයි ගස්වල පළදාව නැහැ. ගිය අවුරුද්දේ දුරියන් ගෙඩියක් දුන්න අර තෙල් පෝලින් කාලේ මං ඒත් බැන්නා නෑ ආඳුනේ බොහොම අමාරුවෙන් ඊරෑ පොලි විඳලා ගාගත්තා කිව්වා. මේක දෙන්න එපා. මේ ගෙඩියයි අද ආඳුරන්ට දෙන්නේ මං කෝ ඇයි කියලා. මේකේ තියෙනවා මදුළු 25ක්. කපලත් නෑ. මං ඒව මදුළු 25ක්. ඕනනම් කපලා බලන්න කිව්වා. ඇත්තටම තිබුණානේ. 26ක් තිබුණා. එයාට ඒක මතක් වෙනවා. මේ ආම්දුරු ගොල්ලෝ ඉස්සර ගෙවල් වලත් එහෙමයි ගාක ගෙඩියාවම බෙදනවා තනියෙන් කන්නේ නැහැ. දැන් අපිට පොඩි කාලේ එපාම වෙච්ච දේ තමයි මට මේ බඩින් ගෑනුන්ට කෑම ගෙනියලා. අපේ අම්මගේ වැඩේම ඇඹරල්ලා. අඹ බිලින් ඒවා අදලා මේ චූටි චූටි පීරිසි. මං සමහරදාට කියලා කැම්බල් පාක් එකේ ඉඳගෙන මං කනවා. මං කාලා කියනවා වැටුණා කියාගෙන යනවා. ඉතින් මං ඒ කාලේ මාන වෙලා නැහැ. අම්මා ඉතින් දන්නවා මූ කාලා කියලා. සමහරවිට අම්මා කන උඹ එහෙම කන්න එපා. මේක හොඳ නැහැ. උඹ කෑවොත් බඩේයි. එහෙම බය කරනවා. මේක අර බඩේ ඉන්න බබාට. ඉක්මනින් ගින් දීලා වරෙන් බුල්ටෝ එකක් දෙනවා. ඉතින් බුල්ටෝනේ දීලා ආවොත් තමයි දෙන්නේ. ඒතකොට කන්නේ ඇයි බුල්ටෝ ඕනේනේ. ගුණසිරි බුල්ටෝ. අපේ අම්මා වැඩ ගත්තෙම මට බුල්ටෝ දීලා. පොල් ගෙඩියක් අරන් වරෙන් බුල්ටෝ එකක් දෙනවා. සද්දායයි. ආල්කියුල් එකක් අරන් වරෙන් ගුටක් ගාලා රැට උයන්න. මං ඉතින් ආක බලගෙන බුල්ටෝ එකක් ගනින් ඈ. ඉතින් දුවනවා කලුවරේ හරි දුවනවා. පිදිය යුත්තන්ට පිදීම තමන්ට කරගන්න ලොකු පින්කමක්. ගරු කළ යුත්තාට ගරු කළාම අපිට ගරු ලැබෙනවා. ගිය තැන මනුස්සානම් පියෝ හෝති මිනිසු ප්‍රිය කරනවා. එයා සභාවකට ආවම මිනිස්සු යව වට කරගන්න. වාඩි වෙලා ඉන්න අය නැගිටිනවා. එයා ළඟට එනවා. හැම එක්කිනාට මෙහෙම නෑ. සමහරු ගොරෝනවා. සමහරු දැක්කම ගානවා. අරයව දැක්කම වැඳලා යනවා. අයිබෝවන්. එහෙනම් අපි ගිහින් එන්න. එයා ගරු කටයුතු පුද්ගලෙක්. එයා ඉල්ලන්නේ නෑ ගෞරවේ. එයා ඉල්ලන්නේ ඉබේම ලැබෙනවා. ඉන්දියාවේ කියමනක් තියෙනවා මිනිහෙක් වුණොත් මගුල් ගෙදරකට ගියා නම් ඌ මනමාලයා වගේ පේන්න ඕන. මනමාලයා කැපිලා ඌව බලන්නේ නැහැ මොකෙක්වත් මූවයි බලන්නේ. මලකයකට ගියොත් මලකඳ වාගේ පේන්න ඕනේ. මැරිච් එකව බලන්නේ නැහැ මූ එක්කයි කතාව. එතකොට අමනුස්සානම් පියෝති ඒම කෙනාව අමනුෂ්‍යෝ රකින්න. විපත් කරන්නේ නැහැ. දිනන්න උදව් කරනවා. බැබලෙන්න උදව් කරනවා. දියුණුව සලසලා දෙනවා. දේවතා රක්කන්ති දෙයියෝ අම්මා කෙනෙක් ළමයි රකින්නවා වාගේ ආරක්ෂා කරනවා. දෙයියෝ ආරක්ෂා කරනවා. ඒ ගෙවල් බැබලෙනවා. හරි සිරියාවන්තයි.
සමහර ගෙවලුත් තියෙන්නේ නා මූසල පාට. තීන්ත ගැලුම් 100ක් ගැව්වත් එළිය ගන්න බෑ. ඒකයි පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටි වන්දනං. පිදිය යුත්තන්ව පුදන කෙනා පිදුම් ලබනවා. වැඳිය යුත්තාට වඳින කෙනාට වැඳුම් ලබනවා. ඒක බුද්ධ භාෂිතයක්. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. පිදිය යුත්තන්ට පුදනවනං එයා බැබලෙනවා. දැන් මම බණට එන්න කලින් ඔය ජනප්‍රිය මාවතේ ගෙදරකට ගිහිල්ලා ආවේ. ඉස්කෝලේ ආමිනේ කෙනෙක් ඉන්නවා. ගිහිල්ලා ආවේ. ඇයි මං ගියේ? මට උදව් කරන අය ගොඩාක් පානතුරේ ඉන්නවා. පන්සල් කොච්චර තියෙනවද? මම මොකද එතනට ගියේ? ඒ අම්මා ඒ ඉස්කෝලේ ආමිනේ අපේ නායකාඳුරෝ කෙනෙකුට පුදුම විදියට සැලකුවා. පුදුම විදියට. නායකාඳුර අපවත් වෙච්ච වෙලේ මා පුදුම විදියට දුක් වුණා. කොළොන්නාවට එනවා නායකාඳුර ඉන්න කාලේ නිකන් මේ කොස්තම්බගෙන තව අරවා මේවා උයාගෙන ඔක්කොම උස්සගෙන එනවා. නායකාඳුරගේ ඉගෙන ගත්ත කෙනෙක් ඉස්කෝලේ. දැනුත් මං ගිය වෙලාව දැක්ක නායකගේ පින්තූරෙකුත් බිත්තියේ එල්ලලා තියෙනවා. නායකාඳුරු පණ පිටින් ඉන්න කාලෙත් මාස දෙකකට සැරයක් උතන්ට එනවා. යනෝමයි මට කියලා යන්නේ. ගිහිල්ලා තේ එකක් වළඳලා කතා කරලා ගිය ගමන් එයා මොනවාරි පූජා කරනවා. අන්න එයා නායකාන්ට ගරු කළා. මට වඩා ගොඩක් වැඩිමල් දැන් 87ක්ද කොයිද? මම ඒ නිසා එයාව බලන්න මං ගියා. ඒකටයි ගියේ. වෙන මොකටවත් නෙමෙයි. එයා නායකාන්ට පුදුම විදියට ගරු කළා. ලෙඩ වුණාම බේත් જાති. සතියට දවසක් දෙකක් ටෙලිෆෝන් එකකින් කතා කරනවා. මොනවාරි එවන්නද මොනවාරි ගේන්නද මොනවද ඕන ඔන්න. ඒ නිසා තමයි මම ගියේ. මේ පාරෙන් යනවා නම් බෝ විට හැමදාම නෙමෙයි කල් වේලා තියෙනවා නම් මම අනිවාර්යෙන් ගොඩ වෙනවා. ගොඩ වෙලා තේ ටිකක් බීලා සැප දුක් බලලා ඉනා වෙලා කතා කරලා තොරතුරු ආලා දැන් ඉතින් අසනීපෙන් ඒ දැන් එනකොටත් කියනවා කටිනේ කවදද? එදාට මං කොස්සේම අදාගෙන එන්න. දැන් ලෙඩින් මං කිව්වා තව කල් තියනවා බලමු. දැන් එයා එක්ක තව කළු අම්මා කෙනෙක් ආවා. මේ බනට එන කෙනෙක් ඇස් දෙකට කාච දාලා. එයා සමාව ගන්නවා. අනේ මට අද එන්න බෑ කොවිද ආන්දරගෙන් සමාව ගන්න කිව්වා. හොඳට හිටියා නම් ඇවිල්ලා. එයා එක තමයි එන්නේ. නිකන් නෙමේ බෑග් පුරෝගෙන කඩචෝරු අරවා මේවා ලෝවි උගුරැස්සා අරවා මේවා ඔය තියෙනවා ඔක්කොම උස්සගෙන එන්නේ. අපෙන් යමක් අරගෙන යනවා නෙමෙයි. අපෙන් අරන් යන්නේ නැහැ සල්ලි ඉල්ලන්නේ නැහැ. වෙනුන් එන්නේ අපෙන් අරන් යන්නද. ඒකයි වැඩිහිටියන්ට ගරු කරනවා නම් පිදිය යුත්තන්ට පුදනවා නම් එයාට ඒවා නිකම්ම ලැබෙනවා. නැත්තම් මං අද ඔය නොගියා කියලා මේ යාට ප්‍රශ්නයක් නැහනේ. එයා එන්න ලෑස්ති වෙලා හිටියේ. ලෙඩින් මං කෝ එන්න ඕන නැහැ කියලා. වැටුනොත් මං කෝ එන්න ඕනේ නැහැ. පිරිකරේකුත් පූජා කළා. ඒ නිසා පින්වත්නි මිනිස්සු වෙලා ඉපදෙන්නේ කලාතුරකින්. දැන් ගිය මාසේ මං හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාව කියන්නේ මහත් දීපයක්. විශාල රටක්. රට විශාල වුණාට මිනිස්සු නැහැ. මිනිස්සු ඉන්නේ මේ ලංකාවේ වගේ මිනිස්සු පිරිසක් කෝටි 2ක් විතර. පොළව තියෙන ඕන තරම්. පැය 12ක ගමනක් ගියා කාර් එකේ මං අධිවේගී. පේන තෙක් මානක පොළව. ගෙවල් නැහැ. ඉන්නේ ඔක්කොම සත්තු. අපේ වාගේ සත්තු නෙමෙයි ඉන්නේ මොකද? එළුවෝ, බැටළුවෝ, අශ්වයෝ,
ගොන්නු බුදු අම්මේ බලන්න එපා ලක්ෂ ගණන් ගනින්න බෑ. ඔක්කොමට වඩා වැඩියෙන් ඉන්නේ කැංගරුවා. ඌ අපි වගේ උසයි. චූටි අත් දෙකක් තියෙනවා. දිග කකුල් දෙකක් තියෙනවා. බඩේ බෑග් එකක් තියෙනවා. පැටියව බඩේ තියාගෙන ඌ පැන පැන යන්නේ. පිරිලා. මට දුකේ බෑ. අධිවේගී යනකොට මම දැක්කා 300කට වැඩිය පාර දෙපැත්තෙම මැරිලා. වාහන වලට ඇප්පිලා. ඌ මැරෙනවට රටේ මිනිස්සු කැමතියි. ඇයි ඌ වැඩි? ඌ හරි කරදරයි. කරදරයි. අපේ වඳුරෝ වාගේ. නමුත් වඳුරෝ තරම් කරදර නැහැ කිව්වා. වඳුරෝ නම් අතුත් කඩනවා, මලුත් කඩනවා, ගෙඩිත් කඩනවා, ඇට්ටිත් කඩනවා, වාලෙත් කඩනවා. මූ මොකක්වත් නැහැ. ඇපල් ගා ළඟට පැන පැන ගියා. හරියට මතින් ඇපල් ගෙඩියක් කැඩුවා. කාලා ඕන්නම් තව ගෙඩියක් කැඩුවා. කෑවා ඌ ගියා. අත්තක්වත් කඩන්නේ. ඌගේ මස් කනවා මිනිස්සු මරන්න පුළුවන්. ලේ විලක් මැද්දේ වැටිලා ඉන්නවා. අයින් කරන්නෙත් නැහැ. ඇයි එකෙක් රංචුවෙන් නැති වුණාම රංචුවේ අනිත් තුන් ටික මූ හොයාගෙන එනවලු පාරට. ඌ මැරිලා ඉන්නවා දැක්කම උන් ටික යනවා. ඌ නැත්තම් පාර දිගේ දුවන. ඒතකොට තව මැරෙනවා. ඔන්න මිනිස්සු අඩුයි. ඒ අතින් අපි මිනිස්සු වුණා. දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා කන සම්පatti අංග සම්පූර්ණ විපදුනා. කොච්චර එකද ඒක? ඇස් පේනවා, කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්. පොඩි පොඩි ලෙඩ තියෙනවා. මන්ද බුද්ධික උනේ නැහැ, කොර උනේ නැහැ. මනුස්ස රූපේ හොඳට ලැබුණා. ඇස් දෙක ලැබුණා බුදුආනගේ රූපේවත් දකින්න. කන් දෙක ලැබුණා බණපදක් ආන්න. කට ලැබුණා කතා කරගන්න. ශරීරය ලැබුණා වැඩ කරගන්න. ඒක මොනතරම් පිනක්ද? සංසාරේ වැඩිහිටියන්ට ගරු කළා වැන්දා. පිදී යුත්තන්ට පිදුවා, ගරු කළ යුත්තන්ට ගරු කළා. අසරණයන්ට කණ්ඩ දුන්නා, දාන දුන්නා. ඒක තමයි ඡායාව අනපායිනි. සෙවණැල්ල වාගේ මේ පස්සෙන් ආවි අපිට. සෙවණැල්ල වාගේ. දැන් බලන්න කන්දක් උඩට නැග්ගම සෙවණැල්ල බිම කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. ජලාශය ළඟට ගියාම සෙවණැල්ල වතුරේ දිය වෙන්නේ නැහැ, ගාගෙන යන්නේ නැහැ. ගින්නක් ළඟට ගියාම සෙවණැල්ල ගින්නේ පිච්චෙන්නේ නැහැ, අලු වෙන්නේ නැහැ. මගේ රෙද්ද කඩාගෙන ගියත් මගේ ඇඟේ රෙද්දක් නැහැ. සෙවණැල්ල ඉන්නවා ළඟම. දාලා යන්නේ නැහැ මාව. ඒ වාගේ තමයි පින. මගේ පස්සෙන් එනවා. එන්නේ මට සැප දෙන්න. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයි සැපයි කියන්නේ පිනට නමක්. පිනයි පිනයි කියන්නේ සැපට නමක්. මේ ලෝකේ සැප කියන්නේ පින. දැන් මන් දන්න ජෝඩුවක් ඉන්නවා. අලුත බැන්දේ. සෑම සිකුරාදම සිංගප්පූරු යනවා. දෙන්නම. මොකටද යන්නේ? සතියකට කණ්ඩෝනේ වරන් එන්න. කොහොම පිනක් ඇද්ද? සිකුරාදා ගිහිල්ලා හෝටලයක නතර වෙලා සෙනසුරාදා ඔක්කොම shopping කරගෙන ලොකු කඩයක් තියෙනවා සිංගප්පූරුවේ මුස්තෆා කියලා. චීස් ಜಾති, ජෑම් ಜಾති, මොසරෙල්ලා චීස්, පාස්තා ಜಾති ඔක්කොම අරන් එනවා. මටත් ගෙනල්ලා දෙනවා. මටත් කොටසක් දෙන ඔලිව් ගෙඩි, ඔලිව් තෙල් දෙන්න ගෙදර ඉඳලා වැඩ කරන්නේ. ලෝකේ වටේම ඒගොල්ලන්ගේ රාජකාරී කම්පියුටර් එකේ ලොකු පඩි. සිකුරාදා යනවා. මේ සෙනසුරාදා මේ ඉරිදා යනවා. අපිට දැන් මේ දවස්වල පෑවිල්ල නිසා අර එක අම්මා කෙනෙක් පෙන්නුවානේ. ළමයි 3 දෙනාට මාසයක් තිස්සේ කණ්ඩ දීලා තියෙන්නේ මොකද්ද? වට්ටක් අදලුයි බත බෙරි කරලා. බත් බෙරි කරලා. ඇයි? ලිස්සලා යනවා. කටේ තියපු ගම. දැන් වට්ටක් අදලුත් නැහැ. පායලා. අපිට මේ මාරි වතුර බොන්න තියෙනවා. වතුර ටිකක් නැතුව කොච්චරද දැන්? අර බොන වතුර වල පාට මඩ දැන් ලුණු වැඩි වෙලා. දැන් දල්දා පෙරහැර ඉවර වෙලා දිය කපනකොටම දෙයනේ වෑපන්.
ගම් වතුරෙන් දෙපා ඊට පස්සේ ඒකට දෙන්න වෙනවා ආදාන. මිනිස්සු නාකි අය නාන්න විදියක් නැහැ. උයා පියා ගන්න විදියක් නැහැ. අපි යතින් අපිට පිනක් තියෙනවා. අපි කොච්චර වතුර නාස්ති කරනවද? පයිප් එකක් කැරලා තිබුණත් අපි වහන්නේ නැහැනේ පාරක. ආක බලාගෙන යනවා. බලන්න ඊපෙදාට අර Facebook එකේ තියෙනවා කොළඹ කොයි හරි පයිප් එකක් ඇරලා මිනිස්සු යනවා ගණන් ගන්නෑ. ගොනෙක් ආවා. ඌ පයිප් එකට කට තියලා වතුර බිව්වා. බීලා ඉවර වෙලා මේ ගොනා ඌගේ අන්තට්ටුවෙන් පයිප් එක වැව්වා. ඔක ගොන් වැඩක්ද? කොච්චර වටින ගොනෙක්ද ඌටනේ අපි බයින්නේ අපි ඔක්කොම කළා ගොන් වැඩ කරන්න එපා යකෝ කියලා. ඌ මා බුද්ධිමත් දෙයියෙක්නේ නන්දි. ඌ දන්නවා වතුරේ වටිනකම්. ඌ දන්නවා ඌටත් පෑවිල්ලේ සැර දැනෙනවා. ඌ හොඳට බිව්වා. අන්තට්ටුව මේම කරලා විනාඩි 5ක් විතර කවුම කරලා හරියටම වැව්වනේ පයිප් එක. ඒ නිසා පින්වත්නි ලෝකෙ විවිධයි. වදපුන් ආනෝ අපිට මොනවද කළේ කියලා. ඒම යුගයක ඉන්නේ. අම්මා තාත්තා ගණන් ගන්න නැති යුගයක්. වැඩිහිටි ගෞරවයක් නැති යුගයක්. පුතේ මේම අපේ මාමා බායි අංකල් කියලා යනවා මිසක කතා කරන්නේ. ඒම සමාජික අපි ඉන්නේ දොර වහගන්නවා. ඉතින් නෑයෝ ආවම ළමයි දොරවල් වහගත්තොත් උන් යන තිනවා ආපෝ කිසි කමකට නැති ළමයි අදලා තින ඇටි බලපන් එළියටවත් එන්නේ සක්කර වට්ටම වාගේ අර කෙල්ල ගණන් ගත්තේ වන්නේ අරක කොට හිටියා උණුයි උන්ගේ ඇඳුනුයි ඕමද ළමයි ආදන්නේ කියලා දෙමව්පියන්ට බයිනවා. ආදරෙන් කතා කරලා hina වෙලා පිළිගත්තා නම් හොඳ ළමයි ඈ ගියාම හරි ආදරෙන් කතා කරා. ඉනා වෙලා කතා කර. ඔන්න ගෞරවයක්. ඒ නිසා අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු බොහොම චුට්ටයි ඉන්න තියෙන. වැඩි කලක් නෑ. හිටියා වැඩි ඉන්න තියෙන ටිකයි. අද එයි මරු පින් කරගන්න. මාරයා මොන මොහොතේ කඩාපනීද කියන්න බෑ. ඉක්මන් කරගන්න. ඉසගිනි ගත්තම ඉසගින්න නිවණ්ඩයි අපි මාන්සි වෙන්නේ. ඉසගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු බිබී ඉන්නේ නැහනේ. නිමා ගන්නවා. ඒ වාගේ මරණේ නැමැති ධර්මයෙන් පිච්චි ඉන්නේ. ලෙඩ රෝග වලින් පිච්චි ඉන්නේ. නාකි වෙලා වාඩි වුණොත් නැගිටින්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. ඇවිද ගන්න බෑ. ඒම කාලෙක අපි මොලේ පාවිච්චි කරලා වැඩ කළොත් මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සසරත් ජයගෙන කෙලෙසුත් ජයගෙන මාරයත් ජයගෙන අමාමා නිවන් දකින්න පුළුවන්. මට ටිකක් අසනීප ගතියකුත් වුණා විනාඩි 45ක් කිව්වා ආයි මම යන්නත් ඕන දැන් ඇති. ඉතින් ඊටමත් මම සතුටු වෙනවා. හොඳ අරමුණක් නිසානේ කළේ ඒකමයි මං ආවිත්. අරමුණ බොහොම ලස්සනයි. ඊයේ උදේත් ගියා. 9 වෙනිදාට මේක තිබුණේ දින නෑ. බොහොම අමාරුවෙන් අද දවස දාගත්තා. මම සතුටින් ආවේ. ඊයේ මම මේක කියෙව්වා. මේ දසනායක ඇල්පිටිගල මාමට පින් අනුමෝදන් කර මේ ආශිර්වාද කරනවා පින් මේ පින් බෙලෙන්. එතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කායික සුවේ ලබත්වා මානසික සුවේ ලබත්වා. තාත්තට පස්සේ පවුලේ සෑම දෙනාටම අවවාද අනුශාසනා කරගෙන අපිව රැක්කා. ඒක අපිට මතකයි මාමි. ඒ නිසා මාමට දීර්ඝායුත් එක්ක නිරෝගී සුවේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නන්දා ඇල්පිටිගල අම්මාටත් දසනායක ඇල්පිටිගල මාමාටත් සීලවතී ඇල්පිටිගල ලොකු අම්මාටත් එට්ටිආරච්චි මාප්පටත් ඒමා සතරසිංහ නැන්දාටත් අර්සන් ප්‍රනාන්දු මාමණ්ඩියටත් එතෙල් මිල්රට් නැන්දනියටත් නිරෝගී කමසා දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා.
ඇසට සල්්‍ය කර්මයක් කර සිටින එවුජින් මාග්‍රට් නැන්දනියටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු. ඒවාගේම කැනඩාවේ ගුණුම ලබන සජානා දුලිසානි දියණියටත් ශානුක එට්ටිආරච්චි බෑනාටත් ආශිර්වාද කරනවා සෙත් පතනවා. රතු වරකා කොස්පැල 100ක් අද බෙදා දෙනවා. කොස්පැල 100ක් ඉඩ තියෙන අයට. ඉඩ නැති අය බොරුවට උස්සන් යන්න එපා. අපි නිකන් දෙනවා කො මොන මගුලක් අරන් යනවනේ. නිකන් දෙනවා කිව්වම මුන් දෙමළ පත්තරෙත් අරන් යනවා. එහෙම බෑ. මේක රතු වරකා බොහොම වටිනවා. කෑම මම හැමදාම කියන දෙයක්. දැන් වරකා නැහැ. දැන් ඊටෝල තව අවුරුදු 20ක් 25ක් කරන සමහරට අපි මැරිලා වරකා තියෙයි. ඊළඟට එනුම් කයි. ඒකනේ අර ඉස්සර දැන්වීමක් ගියේ මොනවද මුත්තේ මොකද කරන්න පොළොව ආරන් කොල්ලානවා මම අඹ ඇටයක් ඉතින් 100 අඹ එනකොට 100 නැහැ මට නෙමෙයි කොල්ලෝ මතු පරම්පරාවට ඒ නිසා උපන්දිනයේ නිමිති කරගෙන ගමික ධර්මසේන මහත්මයා කොස්පැල 100ක් ලබා දෙනවා ගෙවල් වල ඉඩ තියෙන තැන්වල ඉඩ තියෙන තැනක ඒකට හොඳට ඉඩ ඕන නැත්තම් කුරුවල් වෙලා යනවා ඉඩ තියෙන තැන්වල ඉතෝලා වතුර දාන්න. එච්චරයි. පෝර ඕන නැහැ. වතුර ටිකක් දාන්න. බලාගෙන ඉඳිද්දී ලොකු වෙලා කඳේ ඉඳලා ගෙඩියෙනවා. අම්මා වාගේනේ. කොස් තියෙනවා, පොලොස් තියෙනවා, වරක තියෙනවා, වැල තියෙනවා, කොස් ඇට තියෙනවා. මං ඉන්දියාවට ගිය වෙලාවේ මට අම්මා කෙනෙක් වයසක අම්මා කෙනෙක්. ඒ තේ බොනකොට මොනවද කණ්ඩ තියෙනවා. පිට රටවල මේමයි රට කජු එහෙම නැත්නම් වී පොරි බැදලා වී පොරි කාරි හොඳ කෑමක් ඒක වී පොරි බැදලා ලුණු කපලා දාලා දෙයියන් බුල් දාලා හරි රස කකා ඉන්නවා ඉතින් මිනිස්සු කනවා තේරෙන්නේ නැහැ මේ අම්මත් ගෙනල්ලා තිබ්බා නිකන් මුරුකු වාගේ බේසමක් කරපිංච බැදලා දාලා තිබුණා රට කජු බැදලා තාර බයිට් වාගේ මික්ස් කරපු එකක් ඉතින් කූරු තියෙනවා පොඩි කූරු අපි අර මඤ්ඤොක බදින්නේ මං ඉතින් අරගෙන කනවා චර ගාලා කන්න පුළුවන් දැන් නම් මට හරි ලෝභයි මගේ දත් හතරක් වැටුණා දැන් මුරුක්කු කන්න බෑ ඉතින් මං කනවා ඒක අමුතුරයි ගම්බිනිස් දාලා මං ඇහුවයි අම්මගේ මේ මොකද්ද කියලා දැනුන්නේ නැද්ද කියලා මං කිව්වා නෑ ඔය කොස් තියෙන්නේ කොස් ගෙඩිය ඇතුලේ තියෙන්නේ සුදු පාට ඉරි ඒව ඔක්කොම ගලවලා පැදුරක දාලා ටිකක් වේලලා තෙලේ බැදලා ලුණු කුඩුයි මිරිස් කුඩුයි ඕන කුඩුව ඒව දාලා කරපිංච බැදලා දාලා ඔක්කොම දාලා අතින් අරනවා බෝතල් වල දාලා තියෙනවා ඔය තුනට කවුරු හරි ආවම උපදූප කතා කරනකොට කකා ඔන්න අපි කාලා තියෙනවද මෙච්චර කාලෙට මම කාලා නැහැ ඒ තමයි මං කෑවේ මෙච්චර කාල අපි ඔක විසික් කළාට ඔන්න ඒ නිසා මියගිය සෑම දෙනාට උතුම් නිවන් සුව ලැබේවා දෙවියෝ මේ පින්දක සතුටු වේවා ගමික මහත්මයාට සුබම සුබ උපන්දිනයක් ඔබතුමාගේ හිත බොහොම හොඳයි ඒ නිසා ඔබට වරදින්නේ නෝනයි පුතයි පැවුලේ අයත් ඔක්කොම එකතු කරගෙන විශාල පිරිසක් ආවා පිටිපස්සේ මං හිතන්නේ ආප පුච්චනවද කොයිද ආපු අයට කන්න දෙන්න මම බන කියනවා උන් ආප පුච්චනවා ඔව් මේ නම් පිටිපස්සේ පුච්චන්නේ එක ගෙදරක ආප පිච්චුව මම මෙතන බන කියනවනේ අර අතන ඌ මාව දැක අර සුදු පාට තොප්පියකුත් දාගෙන ආප්පේ මෙහෙම කළ උඩට දානවා මාව තෝම වෙනවා අයි වැටුණොත් ආප්පේ කියලා දැන් ඉතින් ආප්පයක් කියද දැන් මටත් ආප්ප ටිකක් ඕන පන්සලේ 4-5 දිනක් ඉන්නවා උනුත් ආසයි කන්න ඔය එකක් දානයක් නේ කොස් පැලේ දෙකුත් ඕන මට මා පන්සලේ හිටවන්න බලමු හිටෝලා අපේ පන්සලේ කොස් තියෙනවා කොරෝනා කාලේ අපි කොච්චර කොස් දුන්නාද මිනිසුන්ට කොස් දුන්නා ඒ නිසා දෙවියෝ මේ පින්දක සතුටු වෙලා ඔබ සෑම දෙනා රැක දේවා ගමික ධර්මසේන මහත්මයා නෝනා දරුවෝ මේ ආපු ඔක්කොම අල්ල රැක දේවා දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනු
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සැමටම තෙරුවන් සරණයි. Gacchāmi